නිරසයිර පවුරෙන් වට වූ ඉවත දමන දඩු කැබැල්ලත් ගලු දාලා පැලවෙන ශාස්ත්‍රික මගේ මාතෘ භූමියට යොල්ලු විජාතිකයින් මගේ රට යටත් කරගෙන සිටි වසර 449ක් නිමා වී මගේ මවපොළවට මේ වසර 78කට කලින් නිදහස උදා වුණා. ඒ ලැබපු නිදහස දාණය පිළිබඳ කතා කරන්න ගෞරවනීය විශ්ව මණ්ඩලයන් අද දින මේ නිදහස් උත්සවයට පැමිණි ඔබ සැමගෙනුත් අවසරයි. ක්‍රිස්තු පූර්ව 16 වෙනි සියවසේ ඒ කියන්නේ හරියටම 1505 දී මගේ රට මුල්ම වතාවට පෘතුගීසි ජාතියට යටත් වෙනවා. මේ පෘතුගීසි ජාතින් මගේ රටේ අනසක පැතිරෙති. අපේ රටේ තිබ්බ සාරේ හූරගෙන ඒ රටවල වලට නැවපුරවල අරන් යති. අපේ රටේ තිබ්බ මුතු මැණින් ඒ රටවල වලට අරන් යති. අපේ සිංහලයන්ගේ හෙළයන්ගේ ලේ කියන්න පටන් ගන්නවා. ඔහොම කාලය ගත වෙද්දී මෙන්න මේ හේතුව නිසා ගන්තුරේදී මහා සටනක් ඇති වෙනවා. ඒ අවාසනාවකට මේ පෘතුගීසි ජාතින්ව ඒකින් එළව ගන්න බැරි වෙනවා. ඔහොම කාලය ගත වෙද්දී මේ පෘතුගීසින්ව පන්නලා ලන්දේසි අපේ රටේ තිබ්බ අපේ රට පාලනය කරන්න පටන් ගත්තා. අන්න එතකොට පෘතුගීසි ජාතීන්ටත් වඩා මේ ලන්දේසි ජාතිකෙන් අපේ රටේ තිබ්බ සාරේ හූරගෙන ඒ රටවලට නැවපුරවල අරන් යනවා. අන්න එතකොට ආයෙමත් අපේ සිංහලයෝ හෙළයෝ ගන්නෝරුවේදී මහා සටනක් කරනවා. අපේ සිංහලයන්ගේ ලේබලි මේ සටන පන්නරය ලබනවා. ඔහොම කාලය ගත වෙද්දී හරියටම 1796 දී අපේ රට ආයෙත් වතාවක් ඉංග්‍රීසි ජාතියට යටත් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ඉංග්‍රීසි ජාතියට යටත් කරගන්න පුළුවන් වෙන්නේ අපේ රටේ මුහුදුබඩ පළාත් විතරයි. මොකද අපේ රටේ හිටපු උඩරට නායකයින් අපේ රට ආරක්ෂා කරගෙන හිටියා. ඒත් අවාසනාවකට හරියටම 1815 මාර්තු මාසේ 2 වෙනිදා අපේ රට මේ සුද්දන්ට ගිවිසුමකින් ලියලා දෙනවා. ඒ හරියටම අපේ මහනුවර මඟුල් මඩුවේදී. ඒත් එදා මතක් කරන්න වැදගත් සුවිශේෂී සිදුවීමක් වෙනවා. ඒ මොකද කිව්වොත් අපේ රට ගිවිසුම අත්සන් කරන සුද්දන්ට යටත් වෙන්න කලින් මේ ඉංග්‍රීසි ජාතිකයින් අපේ රටේ කොඩිය පහතට දාලා ඔවුන්ගේ කතර කොඩිය ඉස්සුවා. මේක බලන් ඉන්න බැරි වුණු අපේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සිංහෙක් වගේ නැගිටලා ඇවිත් කිව්වා තොපේ කතර කොඩිය ඔසවන්න තව වෙලාව තියෙනවා. මේ තාමත් අපේ සිංහලයන්ගේ රට කියලා කතර කොඩිය බිම දාලා පාගලා ආයෙත් සිංහල කොඩිය එස්සුවා. ඒත් අවාසනාවකට එදා ඉංග්‍රීසි ජාතිකයින්ට අපේ රට යටත් වෙනවා. හැබැයි ඔහොම කාලය ගත වෙද්දී ආයෙමත් මේ ඉංග්‍රීසි ජාතිකයින් මේ ගිවිසුමේ තිබ්බ කොන්දේසි කඩ කරන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔහොම කාලය ගත වුණාට පස්සේ ආයෙමත් අපේ සිංහලයෝ හෙළයෝ ආයෙමත් සටනක් කරනවා. ඒක තමයි වෙල්ලස්සේ මහා කැරැල්ල. මේක රැල්ලක් වගේ ඉහළ නැගෙනවා. කොංගාලේ ගොඩ බණ්ඩා වීර පුරන්නප්පු කැප්පෙටිපොළ මහා අධිකාරම්තුමා වගේ නිර්භීත හෙළයන් අපේ නිදහස වෙනුවෙන් සටන් කරනවා. ඒ වගේම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වගේ මහා යතිවරයාණන් මේ සටනට ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ නිදහස වෙනුවෙන් අපේ සිංහලයෝ හෙළයෝ අසිපත්තරම් පෙරටනවා. ඔහොම කාලය ගත වෙද්දී හරියටම 1948 පෙබරවාරි 4 වෙනිදා අපිට නැවත නිදහසේ අරුණාලෝකයේ පතිත වෙනවා. හැබැයි මතක් කරන්න ඕනි මේ අපේ රට යටත් විසිතයක් වෙලා තියෙන කාලේ අපේ රට පාලනය කරපු පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේ ජාතිකයින්ගේ අපේ රටේ නරක දේවල් වගේ හොඳ දේවල් කිහිපයකුත් සිද්ධ වෙනවා. ඒ තමයි වතුවාගාව ආරම්භ වුණා, දුම්රිය මාර්ග හැදුණා, සංනිවේදනින් දියුණු වීම වගේ ගොඩක් දේවල් මේ ඉංග්‍රීසියෙන් ලැබුණා. ඒ කොහොම හරි අපිට 1948 පෙබරවාරි 4 වෙනිදා ආයෙම නිදහසේ අරුණාලෝකයේ පතිත. ඉතින් මම අවසාන වශයෙන් මතක් කරන්නේ අපි මේ නිදහස ගෙදරට වෙලා කකා බිබී ඉන්න නැතුව මේ විදිහට කතිකතනක පවත්වලා මේ ගැන දන්නේ නැති අයටත් උගන්වලා දෙන්න ඕනේ. ඒ වගේම අපි මේ නිදහස උත්සවශ්‍රීය වගේම නිර්මාණාත්මකව පවත්වන්න ඕනේ. පුංචි විදිහට අපිට
සටහන් ලියලා මේක දැනුවත් කරන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට 78 වසරක අභිමානයක් සමගින් තවත් ඉදිරියට අපේ නිදහස පවත්වා ගන්න ඉල්ලා සිටිමි. මම නිහඬ වෙනවා. ඔබ සැමට සම්මා සම්බුත්